හරි ළමයි අපි නතර කරමු තැනින් පටන් අරගෙන කරගෙන යන් විශේෂයෙන්ම ඉක්මනට මේ ටික දෙන්න කියලා කිව්වා මේ අලුත් ළමයිට ඒකින්ද වීඩියෝස් ටික ටක් ගාලා දාගෙන යනවා ඔයාලට. ඉතින් අපි නතර කරේ මෙන්න මේ ට්‍රේඩින් view එකේ මෙන්න මේ කියන කොටස් එකත් එක්ක තමයි අපි නතර කරේ. හරි. එතකොට මම ටක් ගාලා මේකේ ඔප්ෂන්ස් ටිකයි මේ ඇනලයිස් කරන්න ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ටූල්ස් ටිකයි ඒ ටික කියාගෙන යන්නම්. එතකොට අපිට මේක මෙතනින් ඉවර කරන්න පුළුවන්. හරි. හරි. දැන් අපි ගත්තොත් මෙතන මේ වගේ තියෙන එක දැන් ඔයාලට පේනවා. ඉතින් මේ chart එක අපි දැන් මේ යම්කිසි drawing ටිකක් කරගත්තානේ. මේ drawing ටිකක් කරගත්තානේ. ඉතින් මේ drawing ටික ඔක්කොම ආර එකපාර delete කරගන්න ඕන. අර පොඩි වැඩක් කරන්න පුළුවන්. keyboard එකේ control button එක press කරගෙන mouse එකේ left click එක ඔහම අල්ලලා ඔහම ඔය ටික මාක් කරාම ඕක මාක් වෙනවා. ඊළඟට delete button එක press කරාම ඕක delete වෙලා යනවා. ඊට පස්සේ මේ chart එකේ වාගේ මේ පැත්තේ මේ price එක පෙන්වන තැන ක්ලික් කරගෙන මෙහෙම උඩට පල්ලෙහාට කරාම chart එක ඔය වගේ උස නේද ඒකට කියන්නේ vertical එක උන්නෝම උඩ පහළට කරගන්න පුළුවන් chart එකේ zoom කරගන්න zoom out කරන්න mouse එකේ cursor එකෙන් ඔයාලට මෙහෙම කරන්න පුළුවන් zoom in zoom out එක ඔය වගේ කරගන්න පුළුවන් හරිද ඊට පස්සේ ඔයාලට මේ chart එක ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙතන මේ තියෙනවා පිච් එකක් වගේ මාක් එකක්. මේක ක්ලික් කරාම ඔයාලට මෙතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ කාත් එක්ක හරි ෂෙයා කරලා කතා කරගන්න නම් එහෙම කරන්න පුළුවන්. අයිඩියා එකක් වගේ පබ්ලිෂ් කරන්න ඕන නම් මේක මෙහෙම වෙයි කියලා ඔයාලට කමියුනිටි එකට අයිඩියා එකක් මෙතනින් පබ්ලිෂ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන තියෙනවා අපේ ප්‍රධාන මෙන්න මේ ටූල් කියන අයිකන් එකට අපි නා ටූල්ස් ටික තියෙන්නේ මෙතන ඔයාලට ඇනලයිස් කරන්න අවශ්‍ය වෙන. එතකොට මේක අපි ගත්තොත් මුලින්ම මෙතන තියෙන්නේ මේ ඔයාගේ මේ යන කර්සර් එක පෙන්වන අයිකන් එක ඔයාලට මේක ඩොට් එකකට මාරු කරන්න පුළුවන් මේ ඩොට් එකක් ස්ක්‍රීන් එකේ යන විදිහට මාරු කරන්න පුළුවන් නැත්නම් ක්‍රොස් අයිකන් එක ඇරෝ එකක් යන විදිහට මේ වගේ දාගන්න පුළුවන් මම ක්‍රොස් අයිකන් එක දාගෙන ඊට අමතරව මේ ඉරේස් එකක් දීලා තියෙනවා ඔයාලට ඕන නම් මොනවා හරි මේවා දේවල් තියෙනවා නම් ඉරේස් කරගන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ අයිකන් එක මේක ඔයාලට වැදගත් වෙනවා සාමාන්‍යයෙන් ඔයා මූලික වශයෙන් ඔයා මේ මොනවාද ලයින්ස් එහෙම ඇඳගත්තී අපි ගත්තොත් මේ ට්‍රෙන්ඩ් ලයින් කියන එක නා මේ වගේ ඒක උඩ ක්ලික් කරලා අරගෙන ඔයාලට මෙන්න මේ වගේ සරලව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඩ්‍රෝ කරන්න පුළුවන් නැවත මේ ඩිලීට් කරන්න පුළුවන්. ඉතින් අපිට ඔය ට්‍රෙන්ඩ් ලයින් වගේ දේවල් වැඩ මේ ඕන වෙනවා. ඒ කියන්නේ අපි අර ස්ට්‍රක්චර් එකක් එහෙම මාක් කරගෙන යද්දි ඔයාලට ඔන්න ඔය වගේ ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳලා චුට්ටක් ඔයාලට අවශ්‍ය ලෙවල්ස් ටික මාක් කරගන්න නේ. මෙන්න මේ වගේ පොඩි ලෙවල්ස් ටික මාක් කරගන්න ඔයාලට ඔන්න ඔය වගේ ඔක අවශ්‍ය වෙනවා ට්‍රෙන්ඩ් ලයින් කියන එක නා ඊට පස්සේ මෙතන තියෙනවා රේ කියන එක ගත්තොත් ඒක එච්චර භාවිතයට වෙන්නේ නැහැ මම කියන්නේ ඉන්ෆෝ ලයින් එකත් ඕනේ මේකත් ඕනේ හොරිසොන්ටල් ලයින් එක මේක හොඳයි ඔයාලට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මෙහෙම අපි එක ටච් එකක් දීපු ගමන් ඔයාගේ මුළු chart එක පුරාවටම මේ ලයින් එක ඇඳිලා තියෙනවා හරි දැන් ඔයාලට මොකක් හරි නෝට් එකක් දාගන්න ඕන නම් මේ ලයින් එක කොහොම තියලා දැන් හිතන්නකෝ ඔයා මෙතන මොකක් හරි ඩිස්කවුන්ට් ප්‍රීමියම් බලන වෙලාවක වගේ ඔයාලට මෙහෙම මෙතනින් දාලා ඕන්න මෙතන පොඩි නෝට් එකක් මෙහෙම දාන්න පුළුවන් ඩිස්කවුන්ට් කියලා දාගත්තා. ඒ කියන්නේ ඔයා දන්නා මේ ලයින් එකකින් පහළට ගියොත් අද මාකට් එකේ ඔයාගේ ට්‍රේඩින් රේන්ජ් එක ගත්තොත් ඔයාගේ ඩිස්කවුන්ට් එක මෙතනින් පහළ එනම් බයි එකක් ගන්නවා නම් ඔයා මෙතනින් පහළට ආවම තමයි ඔයා බයි එක ගන්න කියන එක වගේ මාක් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා මේ අඳින එකක් දැන් අපි හිතමුකෝ මේ අඳින ඕනිම එකක් ඔයා ගත්තොත් මෙන්න මේ වගේ දැන් ට්‍රෙන්ඩ් ලයින් එකක් ඔයා මෙහෙම දාගත්තා ඔයාට ටිකක් වැදගත් වෙන තැනක් තියෙනවා. ඔයා හිතන මෙන්න මේක ඔයාට වැදගත් වෙනවා. දැන් මෙහෙම ඔයාට දිගටම පොඩි charts එකක් අඳින්න පුළුවන්. මේ ට්‍රෙන්ඩ් ලයින් එක වැදගත් වෙන එක වැදගත් වෙන එකක් කියලා හිතනවා. ඔයාලා මේක ටික highlight වෙලා පේන්න ඕනේ ඔයා chart එකට ගියාම. මේක උඩ ක්ලික් කරන්න. මේක උඩ ක්ලික් කරාගෙන පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. මෙතෙන්ට ගිහිල්ලා ඔයාට අවශ්‍ය කලර් එකක් මේකට දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාගේ ට්‍රෙන්ඩ් ලයින් එක thickness එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඔයාට ඕනේ ඩෑෂ් ලයින් එකක්ද ඩොට් ලයින් එකක්ද නෝමල් ලයින් එකක්ද කියන එක. ඊට පස්සේ settings වලට ගිහිල්ලා ඔයාට මොකක් හරි ටෙක්ස්ට් එකක් දෙන්න ඕන නම් මෙතන දෙනවා. one day නිකන් strong MSS කියලා වගේ නිකන් මට දෙන්න ඕන නම් මට දෙන්න පුළුවන්. ඊළඟට මේ නෝට් එක ඔයාට එන්න ඕන ට්‍රෙන්ඩ් ලයින් එකේ යටින්ද නැත්නම් ට්‍රෙන්ඩ් ලයින් එකේ උඩින්ද එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් ලයින් එකේ මැදින්ද ඒ ඕන එකක් වඩ ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් සෙන්ටර් එකේද දැන් මේක මම ටිකක් දිගට ඇඳලා අඳින්නවා එහෙම මේ වගේ තියෙන එක මේ නෝට් එක ඔයාට එන්න ඕන සෙන්ටර් එකේද ලෙෆ්ට් එකේද මේ පේනවා නේද ලෙෆ්ට් එකේද එහෙම නැත්නම් රයිට් එකේද මෙන්න මේ වගේ මේ ටිකක් ඕනේ මේවා සාමාන්‍ය ඕනි වෙනවා කියන්නේ සාමාන්‍ය බිගිනින් ලෙවල් එකේ
අර chart එක අපි ලොකු drawing දාගන්න එතන beginning level එක වාට යදා level එක සැරේ මතක හිටින්නේ නැති හින්දා ඔක දාගන්න ඉතින් ඔක ඕනි වෙනවා. ට්‍රෙන්ඩ් ලයින් එකකට ඕනනම් ඇලර්ට් එකක් කීප් ක්‍රියේට් කරන්න පුළුවන් අපි කලින් කතා කරා ට්‍රෙන්ඩ් ලයින් එක ඕනනම් ඔයාලට මෙතන දැන් මේ ට්‍රෙන්ඩ් ලයින් එක දැන් ඔයා වෙන එකක් ඇදලා තියදී ඔහොම යද්දි මේක අරහෙට මෙහෙට යනවා වගේ න ඔයාලට මේ ට්‍රෙන්ඩ් ලයින් එක මෙතනින් ලොක් කරලා තියන්න පුළුවන් එතකොට මේක ආයේ කොහෙටවත් යන්නේ නැහැ. ඔක ලොක් කරලා තියන්න පුළුවන්. ඔයාලට මේවා කරන්න ඕන ලොක් එක කරලා කරගන්න ඕන. හරි. ඊට පස්සේ ට්‍රෙන්ඩ් ලයින් එක විෂුවල් ඕඩර් එක හදන්න පුළුවන්. ඔයාගේ ගොඩක් මේකේ ට්‍රෙන්ඩ්ස් ලයින් තියෙනවා නම් මොකද්ද මුලින් පෙන්න ඕනි කියලා print forward send to back වගේ දේවල් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතන දීලා ඔයාලට දෙන්න පුළුවන් මොන ටයිම් ෆ්‍රේම් එකේද ඔයාලට මේ ට්‍රෙන්ඩ් ලයින් එක පේන්න ඕන. දැන් all intervals දුන්නොත් ඔක්කොගේම පේනවා. දැන් අපි තව එකක් දුන්නොත් මෙතන අපි ගමුකෝ visible on intervals කියලා. අපි දුන්නා දැන් one day එකේ විතරයි පේන්නේ current කියලානේ මම දුන්නේ මෙතන. මෙතන මම දීලා තියෙන්නේ current interval and above කියලා. current interval and below ගියොත් one day සහ ඊට පල්ලෙහා time frame වල පෙන්නනවා 4 hour 2 hour වගේ. current and above දුන්නොත් මෙතන visible on එකේ current interval and above දුන්නොත් one day එක සහ ඊට උඩින් තියෙන time frame වල විතරයි මේක පෙන්වන්නේ. අපි ටිකක් ගිහිල්ලා බලමු මේ 4 hour එකට ගියොත් ඔක පෙන්වන්නේ නැහැ. මොකද ඒ trend line එක අපි දීලා තියෙන්නේ one day and ඊට උඩින් තියෙන time frame වල පෙන්වන්න කියලා one day එකේ පෙන්නනවා. weekly ගියොත් weekly එකේ පෙන්වනවා. හරි. ඉතින් අන්න ඒ වගේ ඔයාලට ඒ ඕන time frame එකකට දාගන්න පුළුවන්. ඔයාලගේ drawing එක on drawing එකකට මේ settings ටික දෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ නැත්තම් ඔයාලට මේ time frame එකේ විතරක් ඔයාලා day time frame එකට ගියාම විතරක් මේක පෙන්වන්න ඕන නම් current එක දුන්නා. එතකොට day time frame එකේ විතරයි පෙන්වන්නේ. ඔයාලට ඔක්කොම time frame වල මේක පෙන්වන්න ඕන නම් ඔයාලට මෙතනින් ගිහිල්ලා මේක all intervals දුන්නා නම් ඔයා 4 hour ගියත් මේක පෙන්වනවා නේ. ඔයා 2 hour ගියත් 15 minute ගියත් කොහේ ගියත් මේක පෙන්වනවා. ඒ වගේ ඔයාලට මේක හදා ගන්න පුළුවන්. ඔය වගේ තමයි ඔයාලට එතන ඇඩ්ජස්ට්මන්ට් එක කරගන්න තියෙන්නේ. ඒතර මේ ඔක්කොම දේවල් මම ඔයාලට අර බේසික් කියන එකෙන් ගිහිල්ලා චුට්ටක් අර ඔයාලා chart එකක් කියවද්දි එහෙම නැත්නම් මොකක්ද ඔයාලගේ top down analysis set කරද්දී අවශ්‍ය වෙන විදිහට තමයි මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ. අපි ට්‍රෙන්ඩ් ලයින් එක බැලුවා. ඊට පස්සේ අපි ගත්තොත් මේකේ තව තියෙනවා මේ දේවල් තියෙනවා. මෙන්න මේක ටිකක් ඔයාලට වැදගත් වෙයි සමහර ලාට. ඒ කියන්නේ මේක ගත්තොත් දැන් හිතන්නකෝ මගේ previous day low එකක් හරි මොකක් හරි previous month low එකක් මෙතන තියෙනවා. මෙතන තියෙනවා. හරි. ඕක දැන් ඊළඟ month එකේ low එක වෙද්දි දැන් ඔයාලට ඊළඟට තව ඉස්සරහට එනවනේ. එතකොට දැන් මේ මේක horizontal ray එකෙන් කියන්නේ මේක අපිට මේ අදින්න පුළුවන් මේ. ඔයාලට කැමති තැනකට මේ වගේ drag කරලා ඒක ඔයාගේ අවශ්‍ය දිගට තියාගන්න පුළුවන්. ඕනනම් ඔයාලට ඒක මෙතෙන්ට මේ week open එකට තියාගන්න පුළුවන්. ඔයාලට ඕනනම් class tick open එකට මෙන්න මේ වගේ තියාගන්න පුළුවන්. තියලා ඔයාලට ඕනනම් මේකෙත් අර කලින් වගේ පොඩි note එකක් දාන්න පුළුවන් නේද? weekly open එක කියලා එක note එකක් දාන්න තියන්න පුළුවන් නේ. style එක මෙතනින් වෙනස් කරන්න පුළුවන් line එක. black line එකක් දාලා මෙතන line එක black දාලා මෙතන පොඩි thickness එක අඩු කරනවා මේ. thickness එක මම අඩු කරා. එහෙම දාලා මේක ඕකේ කරලා මෙහෙම ඒ වගේ ලස්සනට ඔයාලට හදාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි ගියොත් අපේ මේ දෙවෙනි කොටසට මේක බේසික් මේ Fibonacci retracement අනම්මනම් ටික දෙන ඒ ටික මම ගන්නෑ. මේ ටූල් එක ගැන චුට්ටක් කියලා දෙන්නම්. මෙන්න මේ gun box කියන ටූල් එක ගත්තොත් මෙන්න මේ වගේ ටූල් එකක්. හරි. මේක ඔයාලගේ ඩිෆෝල්ට් ඇත්තේ බලමු. මෙන්න මේ වගේ එකක් තමයි ඔයාලගේ ඇත්තේ. මේ වගේ බොක්ස් එකක් තමයි ඔයාලට සාමාන්‍ය ඩිෆෝල්ට් ගියාම පෙන්නන්නේ. මේක අපි ළමයි පොඩ සෙටින්ග්ස් වෙනස් කරලා හදා ගන්න ඕනේ. අපිට ඕන ටික දාලා අපි එහෙනම් ඔන්න ඒකේ සෙටින්ග්ස් ටික වෙනස් කරගෙන යනවා. කොහොමද මේක කරන්නේ? මේක උඩ මම ක්ලික් කරා මේ පැත්තෙන් ක්ලික් කරා සෙටින්ග්ස් බටන් එකට ගියා. හරි. පැත්තෙන් ක්ලික් කරා සෙටින්ග්ස් එකට ගියා. ගිහිල්ලා මට අවශ්‍ය ටික විතරක් මම තියාගන්න. මට අවශ්‍ය වෙන්නේ අතර මේකේ 0 0.51 කියන ලෙවල් ටික විතරයි. ඉතින් මම මෙතන මේ 0.38 618 මේවා අයින් කරනවා 25 මේවා අයින් කරනවා. අයින් කළා මට ඕන ටික මම තියලා තියෙන්නේ. සහ මට මේක මේ බෑග්ග්‍රවුන්ඩ් කලර් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මෙතනින් ගිහිල්ලා මේ බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් වලට මෙතනින් ක්ලික් කරලා මේ opacity කියන එක අඩු කරලා දානවා. මට මොකද බෑග්ග්‍රවුන්ඩ් කලර්ස් අවශ්‍ය වෙන්නේ නැති හින්දා මේකත් ක්ලික් කරා. මම ඔයාලට අර කලින් කිව්වේ chart එකක් අපි ලොකුවට සංකීර්ණ කරගන්නේ නැහැ චිත්‍රපොත වගේ. එහෙම නැහැ අපිට මේක පැහැදිලිව පේන්න තියෙන්න ඕනි. හොඳට ඒකින්ද
කලර්ස් කියන එක එච්චර මට වැදගත් නැහැ. ඉතින් මම ওই ටික ඔන්නම අයින් කරා. ඊට පස්සේ පේනවා මේ පැත්තට ලයින්ස් වගේක් තියෙනවා. ඒ ලයින් ටික මෙතනින් අයින් කරලා දාන්න පුළුවන්. මට ඒ ලයින් එකක්වත් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ ඔයාලා අයින් කරා. දැන් මෙතන වැඩි තියෙන දැන් මේක පේන්නේ නැහැ නේ. ඒකින්ද පොඩ්ඩක් මම මෙන්න මෙතන ගිහිල්ලා මේ බිඳුව කියන තැන මෙන්න මේ බ්ලැක් කලර් එක දීලා චුට්ටක් මේක වැඩි කරන් යනවා. ඔන්න ඔය වගේ වෙන වාට පේන ඇති බිඳුව කියන තැන උඩ ලයින් එක හිමීට බ්ලැක් කලර් වීගෙන එනවා. හරි. ඊට පස්සේ එක කියන තැනත් මම බ්ලැක් කලර් එක දීලා චුට්ටක් ලයින් එක මේ වගේ මේ ඔපැසිටි කියන එක චුට්ටක් ඔන්න ඔය වගේ වැඩි කරගෙන යනවා. මට ඒ ලයින් එක පේන්න තියෙන්න ඕනේ හින්දා 0.5 කියන එකේ බ්ලැක් කලර් එක දීලා මේක චුට්ටක් ඔන්න වැඩි කරගෙන ගියා. වැඩි කරගෙන ගිහිල්ලා මෙතන බෑග්ග්‍රවුන්ඩ් කියලා එකක් ඔයාලට පේනවා. මේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි අයින් කරගන්න. එතකොට ඔයාලට සරලව මෙන්න මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන්. හරි. ඔය වගේ ඔයාලට මේ ජන් බොක්ස් එක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ টොප් ලේබල්ස්. ඔව්. ඔන්න ඔය විදිහට මෙන්න මේ වගේ ඔයාලට settings ටික හදාගත්තා නම් මේක ප්‍රමාණවත් ගැන් බොක්ස් එක. ඊට පස්සේ ඔයාලට ඒකෙත් ඕන නම් ටෙම්ප්ලේට් එක සේව් කරගන්න ඕන නම් මෙතන save as ගිහිල්ලා ABC කියලා දීලා ඔයාලට ටෙම්ප්ලේට් එක සේව් කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඔයාලට මේක ගන් බොක්ස් එක යූස් කරගන්න පුළුවන්. හරි. අපිට අවශ්‍ය ලෙවල්ස් ටික තියෙනවා. ඔන්න ඔය වගේ. ඒතර දැන් නැවත මම ගත්තොත් ඔය දැන් එතකොට අපේ ඩිෆෝල්ට් ටික සේව් වෙලා තියෙනවා. ඔයාලට මේ වගේ මේ ටූල් එක යූස් කරගන්න පුළුවන්. පොඩි දෙයක් මම කියන්නේ මෙතන මේකේ ඝනකම වැඩි වගේ. ඒ කියන්නේ thickness එක වැඩි වගේ පේනවා. මේ 2px කියන එක 1px වල දෙනවා. හරි. දැන් වැඩි පිළිවෙලයි. chart එක සංකීර්ණ නැහැ. හරි. දැන් මගේ වැඩේ පිළිවෙලයි. ඒකට අපි ගත්තොත් මේක මම දාලා එතනින් මේක එතනට ඩ්‍රැග් කරා මේ ස්වින් එකට දාගත්තා. දැන් මට ලස්සනට වැඩි පිළිවෙලට තියෙනවා. දැන් අපි බයි එකක් වගේ බලනවා නම් මේ දින වගේ ඩිස්කවුන්ට් එක මේ දින වගේ ප්‍රීමියම් එක සෙල් එකක් වගේ බලනවා නම් අපි ප්‍රීමියම් එකෙන් බලන්නේ බයි එක නම් ඩිස්කවුන්ට් එකෙන් තමයි බලන්නේ. ඔයා පාවිච්චි කරන ටයිම් ෆ්‍රේම් එකේ. හරි. එතකොට ඒකට අපිට මේ ගන් බොක්ස් කියන ටූල් එක පොඩ්ඩක් මොඩිෆයි කරලා ඔයාලට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි පහළ තියෙන ටූල් එකට යනවා. මෙතන තියෙන්නේ නම් පැටර්න්ස් වගේක් තමයි තියෙන chart pattern පාවිච්චි කරන කටට පාවිච්චි කරන්න පුළුවන් ඒවා. මෙතන තියෙන එකක්වත් දෙන්නේ කියලා අපි පාවිච්චි කරන්නේ චිත්‍ර පොත් කරගන්නේ. මේකට යනවා මේක අපිට ටිකක් වැදගත් වෙන අයිටම් එකක්. මොකද මේකේ අපිට long position short position මාක් කරගන්න. ඒ කියන්නේ වාගේ RR එක අපි කියන අපි RR එකට තමයි ට්‍රේඩ් කරන්න හුරු කරන්නේ. අලුත් කෙනෙක් නම් දැන් RR එකට ට්‍රේඩ් කරන එක තමයි හොඳම එක. එතන තමයි වාගේ ඩිසිප්ලින් එක හැදෙන්නේ. මම එතන පොඩි ඇඩ්වයිස් ටිකක් කියනවා ඔයාලට දෙන්න. ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඇයි අපි මේ RR එකට මම නැත්තම් කියනවා මොකක්ද ඒක ඔය මොන රිටර්න්ද රිස්ක් නේද? රිස්ක් එකයි රිටර්න් එකයිනේ. හරි. රිස්ක් මොකද අපි කියන්නේ මොන රේෂියෝද මේ රිස්ක් ටු රිවෝඩ් සෝරි රිවෝඩ් නේ රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ නේ රිස්ක් එකයි රිවෝඩ් එකයි. ඔව්. හරි. හරි. එතකොට අපි මෙතන රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එකට තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි එක කොටසක් නේ අපි සාමාන්‍යයෙන් එක කොටසක් රිස්ක් කරනවා නම් අපි සම්මතය මේ ට්‍රේඩින් වල සම්මතය ගැන මම කියන්නේ අපි රිවෝඩ් එක දෙකක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔයා ඩොලර් එකක් නම් ස්ටොප් ලොස් එකක් වගේ දාන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ට්‍රේඩ් එක ලොස් වුණොත් ඔයා ඩොලර් එකක් වට ලොස් වෙන එක ඔයා වින් කරොත් ඔයාට ඩොලර් දෙකක් හම්බ වෙනවා. එතකොට අපි 1 to 2 කියන රිස්ක් රිවෝඩ් රේෂියෝ එක තමයි හැමෝටම අපි සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ. රෙකමන්ඩ් කරන්නේ සහ ඒක අපි නෙවෙයි ඉතින් මං නෙවෙයි නේද? අපි දන්නවා මේකේ අර එක්ස්පර්ට්ස්ලා කියන්නේ ආව බෑක් ටෙස්ට් කරලා ට්‍රේඩින් වල සාර්ථක වෙලා එහෙම ඉන්න ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ ඉන්න රෑන්කින් වෙච්ච ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ඉතින් එයාලා තමයි මේවා රෙකමන්ඩ් කරලා තියෙන්නේ සහ ICT
මෙන්ටර්ෂිප් යන්නේ මෙතන යන්නේ. එතකොට ඒ ICT උගන්නන කීප දෙනෙක් ඉන්නවා. ICT කරන එක්කෙනා ඉතින් නේද? තව ආජෝ දෙපළේ කට්ටිය ඉන්නවා. ඒ කට්ටියකින් වඩාත්ම හොඳයි කියලා රෙකමන්ඩ් වෙච්ච එකක් තමයි මෙන්න මේ 1 to 2 reward risk to reward ratio එක. එතකොට අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් ගද්දී අපි සාමාන්‍යයෙන් ට්‍රේඩ් එකක් ගද්දී අපි 1 to 2 වල ඉන්න තමයි බලන්න පුළුවන් තරම්. හරි. අපි පුළුවන් තරම් 1 to 2 වල ඉන්න තමයි බලන්නේ. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් මේ හරිය වගේ ගත්තොත් මම නිකම් දාන්නේ මේ කිසිම දෙයක් එහෙම බලන්නේ. හරි. අපි ගත්තොත් මෙන්න මේ හරිය මට ට්‍රේඩ් එකක් දාගන්න ඕනේ කියලා හිතන්න බයි ට්‍රේඩ් එකක්. හරි. ඔව් මේ හරිය මට මෙන්න මේ හරිය මට ට්‍රේඩ් එකක් දාගන්න අවශ්‍යතාවයක් තියෙනවා. 1 to 2 වගේ තමයි මට යන්න ඕන. හරි. එතකොට ඊළඟට මේ lot size calculate කරන ඒවාට එහෙම මේක ටිකක් වැරදිත් වෙනවා. හරි. මෙතනින් තමයි මම ට්‍රේඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම වුණොත් අපිට පුළුවන් මෙන්න මෙතන මේ tool එක අරගෙන දැන් මම buy trade එකක් දානවා නම් long position කියන tool එක ගන්නවා. sell trade එකක් දානවා නම් short position කියන tool එක ගන්නවා. මම long position කියන tool එක අරගෙන හරි. මෙතනින් දැන් මම trade එක දානවා වගේ entry එක මෙතනින් තමයි මම දාන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. මෙතනින් දාලා ඔන්න ඔහොම දාලා stop loss එක මම මේ හරියට වගේ දැන්ට නිකන් තියනවා කියලා කියන්නම් මේ කිසිම දෙයක් නැතුව මේ මෙහෙම දාන්න එපා. හරි. එහෙම දාන්නවත් එපා. ඔයාලා මේ නිකන් කියන්නේ මේ කියලා දෙන්න ඕනේද මේ tool එක. මගේ ස්ටොප් ලොස් එක මම මෙන්න මේ වගේ තරකට එනකොට ඔයාලට පේනවා ඇති මගේ ස්ටොප් ලොස් එක සාමාන්‍යයෙන් 1 to 2 කියන තැනදී අපි දැන් මෙතන ඔයාලට පෙන්නනවා උඩ කො මේ තියෙන රේෂියෝ එක දැන්ට 213 තියෙනවා මෙතන මේ මෙන්න මේ වගේ තිබුණා 1 to 2 ඒ කියන්නේ මම මේ එක කොටසක් රිස්ක් කරලා තියෙනවා මේ වගේ කොටස් දෙකක ප්‍රොෆිට් එකක් බලාපොරොත්තුෙන් තමයි මම මේක කරගෙන. ඒකට ඔයාලට මේක දාලා බලන්න පුළුවන්. ඔයා දැන් මෙතනින් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ළමයි ඔයාලට බලන්න පුළුවන් දැන් අපි දන්නවා දැන් ඔයාගේ ටාගට් එක වෙන්නේ මේක. මෙන්න මේක තමයි ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ. එතකොට ඔයාට ඒ ටාගට් එකට යන්න 1 to 2වත් අඩුම තියෙනවා. 1 to ඔයා රිස්ක් කරන ප්‍රමාණයත් එක්ක 1 to 2වත් අඩුම ඔයාට තියනවාද ඔයාගේ ළඟම ටාගට් එකට යන්න කියන එක. හරි. මේකත් ටාගට් එකක් තමයි. ඒ කියන්නේ ඔයාගේ BE කරන ටාගට් එක මේක. නේ. ඒ කියන්නේ ඔයා බ්‍රේක් ඉවන් එකට ට්‍රේඩ් එක මාරු කරන ටාගට් එක ඕක වෙයි. හරි. මෙතෙන්ට ගියාකින් පස්සේ ඔයාලට පුළුවන් ට්‍රේඩ් එක බ්‍රේක් ඉවන් කරන්න. හැබැයි ඔයාට පේනවා ඇති එහෙම බ්‍රේක් ඉවන් කරා නම් මේ ට්‍රේඩ් එක නම් සාමාන්‍යයෙන් එතන බ්‍රේක් ඉවන් එකේ තමයි ක්ලෝස් වෙන්නේ. ඒ කරන එක pros and cons තියෙන එක. කරන එකේ හොඳ නරක තියෙනවා. තමන් ට්‍රේඩ් එක ෂුවර්ම නම් ඉතින් බ්‍රේක් ඉවන් නොකර ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා බේසික් මූලික අවදි ඉඳන් යන එක්කෙනෙක් නම් බ්‍රේක් ඉවන් කරලා ජර්නල් කරලා බලන්න පුළුවන්. මොකද්ද හොඳ මින් රේට් එකට කොහොමද මේක බලපාන්නේ කියලා. හරි. නැත්තම් මෙතන තව ඉස්සරහට යද්දි ඔයාලා ඉගෙන ගනි ස්ටොප් ලොස් එක තව අපිට ඉතින් මේකේ අඩු කරගන්න නේද? මෙතනින් දුන්නකින් පස්සේ මේක ටිකක් අපිට මෙන්න මේ වගේ අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙතනින් ට්‍රේඩ් එකට ඔයා එන්ටර් වෙනවා නම් වගේ එහෙම නැත්තම් ඔයා මෙතනින් වගේ ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා නම් මෙන්න මෙතන මම කියන්නම් මේක චුට්ටක් අර පැත්තකට කරමු. පැත්තකට කරලා ඔයා දැන් සාමාන්‍ය මෙතනින් වගේ ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් ගන්න බැලුවොත් හරි පැහැදිලි විදියට මෙන්න මේ හරියෙන් වගේ එහෙම වුණොත් ඔයාට මේකේ තව ටිකක් අඩු කරගන්න පුළුවන් වාගේ රිස්ක් කරන ප්‍රමාණය. හරි. චුට්ට අඩු කරගන්න පුළුවන් මෙන්න මේ වගේ තියලා ඔයාට 1 to 2 එකක් පැහැදිලිව ඔයාට මේකේ කරගන්න හැකියාවක් තියෙනවා. හරි 1 to 2 එකක්. එතකොට අපි ඒක මාකට් එක ඒ කියන්නේ අපි දැන් මේ ට්‍රේඩ් එකක් දාන්න කලින් අපි ඒක තමයි බලන්නේ අවම 1 to 2 වත් අපිට මේ සෙටප් එකෙන් ගන්න පුළුවන් නේ. මම මෙතනින් ට්‍රේඩ් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් මට මේක 1 to 2 වත් ගන්න පුළුවන්. එහෙනම් මම බලාපොරොත්තු වෙන්නේ මාකට් එක මෙතෙන්ට යයි කියලා නම්. මෙතෙන්ට යයි කියලා නම් මම බලාපොරොත්තු වෙන්නේ මාකට් එක නේ. උතෙන්ට යයි කියලා නම් අපි බලාපොරොත්තු වෙන්නේ. හරි මම මෙතනින් ට්‍රේඩ් එක ගත්තොත් 1 to 2 risk to reward ratio එකක් යන නම් මම මොන විදිහටද මගේ lot size එක adjust කරගන්නවා. මගේ stop loss එක මෙතෙන්ට තිබ්බොත් මෙතෙන්ට එද්දි 1 to 2 වෙයිද? එහෙම නැත්නම් මම චුට්ටක් stop loss එක චුට්ටක් උඩට අරගෙන risk එකක් තිබ්බට 1 to 2 වෙනකන් ගන්නට හදාගෙන කොහොමද lot size එක ඔයාලා adjust කරගන්න කියන එක මෙතන අපිට බලා ගන්න මේ tool එක ඔයාලට වැදගත් වෙනවා. මේ tool එක ඔයාලට වැදගත් වෙනවා. මේක මොහොම මේ tool එක ඔයාලට වැදගත් වෙනවා. මෙන්න මෙහෙම දාලා ගත්තොත් ඔතෙන්ට තිබ්බොත් මේක නම් 1 to 4 පෙන්නනවනේ. මෙතෙන්ට වගේ අපි ස්ටොප් ලොස් එක නිකන් දාමු. ඔතෙන්ට දැම්මොත් මෙතන තියෙන්නේ ගාන්ට මෙතෙන්ට
අපේ ටාගට් එකට 1 to 2 තියෙනවා. හරි. ගාන්නම මේ 1 to 2 වගේ තියෙනවානේ. ඒකින්ද ෂේප් එහෙම 1 to 2 වගේ නැත්තම් වාගේ මේ වගේ ස්ටොප් ලොස් එක චුට්ටක් අරගෙන 1 to 2 වලට වගේ මෙන්න මෙතෙන්ට වගේ හදා ගන්න ඕන නම් මෙතෙන්ට වගේ නම් ඔයා ටාගට් කරන්නේ මාකට් එකයි කියලා. ඒ කියන්නේ මම කියන්නේ මෙන්න මේ ලෙවල් එක. මේ ලෙවල් එකට වගේ ටාගට් එකයි කියලා ටාගට් කරනවා නම් ඔයාලට පුළුවන් මේ ටූල් එකෙන් හරි. එහෙනම් මම ස්ටොප් ලොස් එක කොතනද තියන්න ඕනේ මේක 1 to 2 එකක් කරගන්න නම් මෙන්න මේ වගේ අපි එකට චුට්ටක් පහලින් තිබ්බොත් අන්න වගේ තිබ්බොත් හරි. එහෙනම් මට ස්ටොප් ලොස් එක මෙන්න මෙතනින් වගේ තියාගන්න පුළුවන්. එතකොට මට මෙතන 1 to 2 එකක් තියෙනවා නේ. ඔයාලට 1 to 2 එකක් මෙතන තියෙනවා. ප්‍රශ්නයක් නෑ. එහෙනම් මේ ට්‍රේඩ් එක ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන පිප්ස් ගාන අනුව දැන් අපි ගත්තොත් මෙතන නම් දැන් මම ඉන්නේ කොහොමදලා 50 මිනිත් ටයිම් ෆ්‍රේම් එකක ඉන්නේ නේ. ඉතින් ඒක ටිකක් ලොකු ස්ටොප් ලොස් එකක් මෙතන තියෙන අපි දන්නවා 15 මිනිත් ටයිම් ෆ්‍රේම් එකේ අපි ස්කැල්ප් එන්ට්‍රීස් ගන්නෙ නෑ. 1 මිනිත් 1 මිනිත් හයි 3 මිනිත් හයි ටයිම් ෆ්‍රේම් එක ගන්න. එතකොට ඔයාලට ගොඩක් මේක අඩු කරගන්න පුළුවන්. හරි. එන්ට්‍රි ගන්න ටයිම් ෆ්‍රේම් එකේදී මේක ඔයාලට ඇප්ලයි කරලා අඩු කරගන්න පුළුවන්. වැඩේ කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ලොට් සයිට්ස් කැල්කියුලේට් කරන කැල්කියුලේටර් එකට ගිහිල්ලා හරි මගේ මෙතන පිප්ස් කීයක් තියෙනවද කියලා බලලා අපි ගත්තොත් මෙතන තව ටූල් එකක් අපි ගමු මෙතන. මේ ටූල් එකේ පේනවද පිප් ගාන? එතන ඉඳන් මෙතෙන්ට. ඔව් පිප් 8ක් වගේ නේද? පිප් 8.4ක් තියෙනවා. එහෙනම් ඔයා රිස්ක් කරන ප්‍රමාණය ඔයා කියන්නේ ඩොලර් 10ක් නම් ඔයා රිස්ක් කරන්න බලාපොරොත්තු වෙන්නේ පිප් 8.4ක් කියන්නේ ඔයා යන්න ඕනේ ලොට් සයිස් එක මොකද්ද? 0.01න්ද 0.02න්ද 0.1න්ද එයාග ඔයා යන්න ඕනේ ලොට් සයිස් එක මොකද්ද කියලා ඔයාට තීරණය කරගන්න පුළුවන්. මේකත් එක්ක මම මේ ගත්තේ මේ ටූල් එක ගත්තේ මෙන්න මෙතන තියෙන මෙන්න මේ price range කියන ටූල් එක. හරිද? ඒත් එක්ක මම තව දෙයක් මතක් කරන්න ළමයි. මෙන්න මේ පහළම ඔයාලට දැන් මේ අවශ්‍යම වෙන ටූල් තියෙන ඔක්කොම අවශ්‍ය වෙන්නේ නැහැ. මට අවශ්‍ය වෙනවා ට්‍රෙන්ඩ් ලයින් කියන ටූල් එක. ඒක ඉස්සරහින් මම ෆේවරිට් කරලා මේ ස්ටාර් එක මාක් කරලා තියෙන්නේ මේ ෆේවරිට් කරලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ හොරිසොන්ටල් ලයින් එක හොරිසොන්ටල් ට්‍රේක් මට අවශ්‍යම වෙන ටික මම මේ වගේ ස්ටාර් මාක් ටිකක් දාගෙන තියාගෙන ඉන්න මට අවශ්‍ය වෙන ටික. හරි. මේකෙන් ගත්තොත් මට අවශ්‍ය වෙන්නේ ගන් බොක්ස් එක. ඒකට මම දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන ටූල්ස් වලින් ගත්තොත් මේ දෙකයි මේකටයි මට ඕනේ විදිහට දාලා තියෙනවා. හරි. එහෙම දැම්මකින් පස්සේ ඔයාට හැමතිස්සෙම මේකටම දුව දේවල් හොයන්න ඕනේ නැහැ. ඔයා මේ ෆේවරිට් කරගත්ත ටික ඔයාට මෙතන පොඩි ටූල් එකක් විතර ගන්න පුළුවන්. ඒ ගන්නේ කොහොමද? ඔයාට පේනවා ඇති මෙන්න මෙතන මේ ස්ටාර් මාක් එකක් වගේ එකක් තියෙනවා. මම හිතනවා පේනවා ඇති කියලා. මේ ස්ටාර් මාක් එක ඕක ක්ලික් කරාම හරි. ඔයාට පේනවා මෙන්න මේ වගේ අයිකන් එකක් එනවා. මේ ඒකට මම ස්ටාර් මාක් දාගත්ත මට අවශ්‍ය කරන මට නිතරම අවශ්‍ය වෙන ටූල්ස් ටික මෙතෙන්ට එනවා. ඒකට මට රග්ගලා අරක අතන දුව ඉන්න දෙයක් නැහැ. මට ඕන ටික මම දාගෙන තියෙන්නේ. හරි මොකද අපිට අක්කාලා මාකට් එක ඇනලයිස් කරගන්න ඕනේ. අපි කියන්නේ මේ වගේ ගියපු මාකට් එකක් නම් ඕනි එක්කෙනෙක්ට ඇනලයිස් කරලා පෙන්නන්න පුළුවන් නේ. නමුත් ලයිව් මාකට් එකක් ඇනලයිස් කරනවා කියන්නේ එතන අපි හරි මොකද්ද අපි ඒකට කියන්නේ අපි හරි ෆෝකස් එකකින් වැඩ කරන්න ඕන. අපි ෆෝකස් එකක් තියන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ ස්ක්‍රීන් එකක් ඉස්සරහා වාඩි වෙලා ඔයා පුටුවක වාඩි වෙලා නේද? සයිකොලොජි තමයි. ඒ කියන්නේ ඔයාගේ සල්ලි මේකට දාලා තියෙන්නේ. දැන් ලයිව් මාකට් එක යනවා. මම මෙතනින් ට්‍රේඩ් එක ගන්නද මට මේක මිස් වෙයිද? ෆෝමෝ තියෙනවා. මේ දේවල් තියෙනවා. මේ දේවල් එක්ක ඔයාට මේවා සංකීර්ණ කරගෙන බෑ. සංකීර්ණ කරගෙන බෑ. ඉතින් ඔයාට අවශ්‍යම ටූල් ටික මේ වගේ ස්ටාර් මාක් එකක් දාලා මෙතන ස්ටාර් එක දාපුවම මෙතෙන් එනවා. මට දැන් ටක් ගාලා හරි මාකට් එක දැන් අපි තුමු ලයිව් යන ගමන් හරි මාකට් එක මෙතනින් ගියා. දැන් අපි චුට්ටක් අර මෙතන රීප්ලේ දෙන්නේ නැහැ නේ. මම හිතනවා මම මෙතන තමයි ඉන්නේ. දැන් මේ ටික වෙලා නැහැ. මම මෙතන ඉන්නේ. මාකට් එක මම බලාගෙන ඉන්නවා මොකද වෙන්නේ කියලා. එකපාරම වෙන්න හොඳ තික් කැන්ඩල් එකක් එක ඩිස්ප්ලේස්මන්ට් එකක් මට හම්බ වෙනවා. ඩිස්ප්ලේස්මන්ට් එකක් මට හම්බ වෙනවා. ඩිස්ප්ලේස්මන්ට් එකක් හම්බුණත් හරි. හරි මම දැන් ට්‍රේඩ් එකක් දාන්න පුළුවන් කියන තැන ටාගට් කරගෙන ඉන්නවා. හැබැයි මට මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් ඉන්න වෙනවා. මේ කැන්ඩල් එක ක්ලෝස් වෙනකන්. ඒ කැන්ඩල් එක ක්ලෝස් වෙනකන් හිටියා. ඉන්නවත් එක්කම මම ඒ ඉන්න අතරතුර මොකද කරන්නේ? මම ටක් ගාලා මෙතනින් ගත්තා මගේ බයි ට්‍රේඩ් එක මම දාන්න යනවා. මම බලනවා හරි මම මෙතනින් එන්ට්‍රි එකක් දැම්මොත් මට කොතෙන්ටද ස්ටොප් ලොස් එක දාන්න වෙන්නේ. හරි මට එහෙනම් ස්ටොප් ලොස් එක මෙතෙන්ට දාන්න වෙයි. හරි. මෙතනින් මම බයි එකක් ගත්තොත් කොතෙන්ට එනකන් යයිද කියන එක මම බලනවා. හරි. එහෙනම් මගේ ටාගට් එක මෙතන. මේක තමයි මගේ ෆස්ට් ටාගට් එක. මෙතෙන්ට එනකන් යයි. හරි. ඔන්න මෙතෙන්ට එනකන් යයි. හරි. මෙතෙන්ට එනකන් යයි නම් මට 1 to 2 එක තමයි මම සාමාන්‍යයෙන් ඉන්නේ. මම 1 to 2 එක ගියොත් එහෙනම් මෙන්න මගේ ටාගට් එක. හරි මෙතෙන්ට ගියොත් මට තියෙන්නේ 1.72. 1 to 2 රේෂියෝ එකක් නැහැ. එහෙනම් මගේ ස්ටොප් ලොස් එක මට චුට්ටක් මෙන්න මේ හරියට වගේ ගේන් එනවා. අට පේනවාදී 1 to 2 එකක් හැදෙන එක. හරි ටක් ගාලා. එහෙනම් මෙන්න 1 to 2 එක එන්නේ මගේ මේක තමයි මගේ සෙටප් එක. තාම මාකට් එක ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ මේ කැන්ඩල් එක තාම ක්ලෝස් වෙලා නැහැ. ඒ කැන්ඩල් එක මේ වගේ තික් කැන්ඩල් එකක් විතර යන හින්දා ඒක ක්ලෝස් වෙනකන් කියලා මම මේ වෙන්න පුළුවන් සෙටප් එක ටක් ගාලා හදා ගන්න. හදාගෙන මම බලනවා හරි මෙතන කොහොමද ලොට් සයිස් එකයි මම රිස්ක් කරන්න ඕනි amount එකයි හොයාගන්නේ අපිට මෙතනින් මෙන්න මේ ඩේට් රේන්ජ් එක ගත්තා මම බලනවා මෙතනින් ඉඳන් මෙතෙන්ට පිප් කීයක් තියෙනවද පිප් 8.8ක් තියෙනවා
හරි. එහෙනම් මේ පිප් 8.8ක් මම ඩොලර් 10ක් රිස්ක් කරනවා නම් එතන මම ලොට් සයිස් එක කීයද කැල්කියුලේට් කරගන්න ඕනේ කියලා ටක් ගාලා MT5 එකේ MT4 එකේ අපිට කැල්කියුලේට් එක තියෙනවා. ඒ කැල්කියුලේට් එක මම ඉස්සරහට ඔයාලට උගන්වනවා. ඒ කැල්කියුලේට් එක අරගෙන ටක් ගාලා කැල්කියුලේට් කරලා බලනවා මම දාන්න ඕනේ ලොට් සයිස් එක කීයද. දාලා ඔක්කොම රෙඩි වෙලා ඉන්නවා. රෙඩි වෙලා ඉන්නවා මෙන්න එකපාරම මේ කැන්ඩල් එක ලස්සනට තික් කැන්ඩල් එකක් විදිහට නේ. තාඩියක් එහෙම අපි පෙන්නන්නම්. මේක මේ වගේ ලස්සන තික් කැන්ඩල් එකක් විදිහට ක්ලෝස් වුණා. ක්ලෝස් වෙච්ච ගමන් මම ටක් ගන්න මෙතන ලිමිට් එන්ට්‍රියක් හරි එහෙම නැත්නම් මාකට් එක නෑ දැන් මෙතන ඉන්න ක්ලෝස් වෙලා තියෙන කැන්ඩල් එක මම මෙතනින් මෙතෙන්ට නිකන් ඉන්න ඕනේ එතෙන්ට නිකන් බලාගෙන ඉන්නවා මෙන්න ටක් ගාලා මාකට් එක එතෙන්ට එන්ට්‍රි එක ප්ලේස් කරා එන්ට්‍රි එක ප්ලේස් කළා ස්ටොප් ලොස් එක දැම්මා TP එක දැම්මා සින්දුවක් දැම්මා නේද කූල් එකේ අහගෙන බලාගෙන ඉන්න තමයි තියෙන්නේ. ඇයි? අපි අපේ setup එකේ සියලුම දේ plan කරලා ඉවරයි. මෙතනින් එහාට මේක stop loss හැදුනාත් මේක 1 to 2 ගියත් මොන වුණත් කමන්නේ නැහැ. ඇයි? මම සියලුම දේවල් plan කරලා ඔක්කොම daily bias බලලා ඔක්කොම ඔක්කොම දේවල් කරලා තියෙන්නේ. ඉතින් මාකට් එක අපිට 100ක් ගරන් කරන්න බෑ. ගියොත් එහෙමයි නැත්නම් එහෙමයි කියලා. අපි ලස්සනට මේක බලන් ඉන්නවා. මම හැමදේම ඇඩ්ජස්ට් කරලා තියෙනවා. ඉතින් හරි ලස්සනයි පිළිවෙලයි වැඩේ. ඒකට තමයි ඔයාලට මේ tool එක පාවිච්චි කරගන්න තියෙන්නේ. හරිද? හරි. මම හිතනවා ඔයාලට අවබෝධයක් එනවා ඇති කියලා සාමාන්‍යයෙන් ඔය බේසික් ට්‍රේඩින් view tools වලින් එහාට ගිහිල්ලා ඔයාලට යම්කිසි දෙයක් ගැන අවබෝධයක් එනවා ඇති කියලා තියෙනවා. එන අවබෝධයක් එනවා නම් හොඳයි කියලා දාන්න සහ දැන් උගන්නන වේගය අපි දැන් අර ඔළුවේ තියෙන ටික ටක් ගාලා ඒ කියන්නේ මම දන්නවනේ දැන් මේ ටික ඕනේ ළමෙක් අල්ල ගන්නවා මේ ඕනේ කෙනෙක් ඉගෙන ගන්න හින්දා ටක් ගාලා කියාගෙන යනවා. නමුත් ඇනලයිසිස් පාර්ට් එකක් කියලා දෙනවා නම් අපේ සර් දන්නවනේ අපේ උගන්නන සර් කෙවින් සර් එහෙම සර් කියනට කැමති නෑ මම නම් කෙවින් මල්ලි කියලා කියන්නේ. එහෙම තමයි ආදරේට බොස් කියලා කියනවා. ඉතින් මේ බොස් උගන්වද්දි එයා ඉතින් ඔය ඇනලයිස් දේවල් මෙච්චර ඉක්මනට උගන්වන්නේ නැහැ. මේ ටක් ගාලා මේ ක්වික් සීරීස් එකක් දැම්මේ ඇත්තටම වචනෙන්ම කියනවා නම් අලුත් අයට අලුත්මයි ඇවිල්ලා හිටියා ට්‍රේඩින් විව් එකක්වත් දැකලා නැහැ. එහෙමයි ඉගෙන ගන්න ඇවිල්ලා හිටියා. එතකොට අපිට ටක් ගාලා තේරුණා මෙන්ටර්ෂිප් එකේ මේ අයට වෙන සපෝට් එකක් දෙන්න ඕනේ කියලා. ඒකින්ද මේ ඇවිල්ලා බොස්ට දෙන ෆ්‍රී සපෝට් එකක් විදිහට තමයි මේ වීඩියෝස් ටික කරලා දෙන්නේ. මේ දේවල් අපි දන්න හින්දා නැතුව මේ බොස්කින් පේමන්ට් ඉල්ලලා එහෙම ඒ වගේ දේවල් අපේ නෑ. සහ මතක් කරන්න ඕනි අවුරුදු 15ක් මම මේ ට්‍රේඩින් පස්සේ හිටියා. ඉතින් ඉඳලා අවසානයේ 2025 තමයි මට කෙවින් මල්ලිව හම්බෙන්නේ. එතනින් පස්සේ තමයි ප්‍රොෆිටබල් වෙන්න පටන් ගත්තේ සහ මේ තරම් ගැඹුරු දහමක් මේ විදිහට සරල කරලා උගන්වපු මිනිස්සෙක් මට මේ අවුරුදු 15 හම්බෙලා නැහැ. ඒකින්ද තමයි එයාට මට කරන්න පුළුවන් දෙයක් විදිහට මගේ පැත්තෙන් දෙන්න පුළුවන් සපෝට් එකක් විදිහට මේ සපෝට් එක මම දෙන්නම් කියලා කිව්වේ. එයා හරිම නිහතමානීව අනේ අයියේ කමන්නේ පුළුවන් දෙයක් ඒක ලොකු උදව්වක් මට තනියම මේ දේවල් කරගන්න බෑ කරලා දෙන්න කිව්ව හින්දා මම මේක කරන්නේ සහ තව දෙයක් මම කිව්වා මට ඕන WhatsApp එකේ proof තියෙනවා පෙන්නන්න පුළුවන් මම කිව්වා මල්ලි වීඩියෝස් වලට කොපිරයිට් ගමුද 1996 බුද්ධිමය දේවල පන්තියටද කොපිරයිට් එක ගමුද කියලා ඇහුවා. එක දෙයක්යි මට කිව්වේ අනේ අයියේ මේ හෙට අනිද්දා මැරලා යන්න ඉන්න අපිට මෙන්න මේ පිස්වර නොකර ඉඳහන් කිව්වා. එතනින් එහාට මං ආයෙ කතා කරන්න ගියේ නෑ. මම පොඩි දෙයක් එයාට කිව්වා කියලා මල්ලි හරි කියලා අපි ඒක එතනින් අවසන් කරා. ඉතින් මේ ටූල්ස් ගැන කතා කරන ගමන් ට්‍රේඩින් සයිකොලොජි සහ මිනිස්සෙක් විදියට ඔයා කොහොමද ට්‍රේඩර් කෙනෙක් විදියට ඔයාගේ පර්සනැලිටි එක ඔයාගේ ක්වොලිටි එක හදා ගන්න ඕනේ කියන එකයි මම මෙතනදී කියන්නේ. මේ දෙයක් තව කෙනෙක්ට කියලා දුන්නා කියලා එකෙන් කැලලක් යන්නේ නැහැ. කිසි දෙයක් වෙන්නේ නැහැ. මේ ඒකින්ද ඒ ක්වොලිටි එක ඔයා හදා ගන්න ඕනේ. අපිත් එක්ක ආවොත් නම් මෙන්ටර්ෂිප් එක කරොත් නම් එන ගොඩාක් තරුණ කොල්ලෝ ඉන්නවා හරි කලබලෙන් එන කට්ටිය. ගොඩාක් කට්ටිය අපි දැන් පොඩ හදලා තියෙනවා ට්‍රේඩර් කෙනෙක්ගේ ක්වොලිටි එක, මිනිස්සෙක්ගේ ක්වොලිටි එක. රටකට අවශ්‍ය වෙන මිනිස්සෙක් විදිහට කොහොමද ට්‍රේඩර් කෙනෙක් විදිහට වෘත්තීමය හොඳ ආචාරශීලී ආචාරම ධර්ම පිළිපදින සමාජයට වැදගත් වෙන වෘත්තීමය ට්‍රේඩර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක අපි කොහොමත් මෙන්ටර්ෂිප් එක ඇතුලේ කතා කරනවා සහ ගෲප් පස්සේ එක අපි හදනවා. සහ ඉතින් ඒක පැහැදිලිව කියන්න ඕනි ඕනි එක්කෙනෙක්ට ඇවිල්ලා ඕනි බිගිනර් ලෙවල් එක්කෙනෙක්ට ඇවිල්ලා ඕනි ප්‍රශ්නයක් අයියේ ඒ කියන්නේ මොකක්ද ඒ අකුර කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන් මට්ටමට අපි groups ටික ගෙනල්ලා තියෙන්නේ chat groups ටික help එකක් දෙන්න පුළුවන් මට්ටමට ඒ කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් අපි ඒ කියන්නේ ඉංග්‍රීසි වලින් මුල් අකුරයි මල්ලි කියලා අපි යාට උගන්වනවා හරි ඉතින් ඒක තමයි මේකේ තියෙන වැදගත්කම ඒ දේවල් මතක් කරේ මේ ටූල්ස් ටික කතා කරගෙන යන ගමන් එහෙනම් මම මේ මෙතන මට ඕනි වැදගත් වෙන ටික මම ඊළඟ ටිකට වන්නම් මෙන්න මෙතෙන්ට මේ කොටස මේකත් හරි වැදගත් මට මෙන්න මේ බ්‍රෂ් එක සාමාන්‍යයෙන් ඕනි වෙනවා බ්‍රෂ් එක ගත්තොත් ඔයාලට මම පෙන්නනවා බ්‍රෂ් එකේ අපිට ඔන්න ඔය වගේ අපිට අවශ්‍ය දේවල් ටික ඔන්න ඔහම අපිට මාක් කරගන්න පුළුවන් බ්‍රෂ් එකෙන් ඊට පස්සේ ඕනනම් එපා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන නේද සෝරි මෙතෙන්ට ගියා මේක මාක් ටූල් එක ගත්ත කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන මේ ටික ඩිලීට් කළා දැම්මා බ්‍රෂ් එක ඊට පස්සේ වාට
highlight එක ඕනි වෙන්නත් පුළුවන්. highlight එක අත්‍යවශ්‍ය නැහැ. ඇරෝ මාක එකත් අත්‍යවශ්‍ය නැහැ. මාක් ඩවුන් එක අත්‍යවශ්‍ය නැහැ. රෙක්ටැන්ගල් එක මේක රොටේට් රෙක්ටැන්ගල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට මෙන්න මේ රෙක්ටැන්ගල් කියන එක ඉතාම අවශ්‍ය වෙනවා. මොකද PD arrays නිතරම මාක් කරගන්න අපිට ඕනි වෙනවා. ඒකින්ද අපිට ඕක වෙන නිසා පාත් ටූල් එක ඔයාලට ඕනි වෙයි. සාමාන්‍යයෙන් ඔයාලට බිගිනින් ලෙවල් එකේ චුට්ටක් ස්වින් එකක් එහෙම අඳුර ගන්න අමාරුයි නම් හරි. ඒක චුට්ටක් ඔයාලට ඒ ස්වින් එකක් මාකට් එකේ පාත් එකක් අඳුර ගන්න ඕන නම් ඔන්න ඔය වගේ මේක මාක් කරගෙන හරි. මේක මාක් කරලා පිටකට අරන් බලන්න පුළුවන් මෙන්න මේ වගේ මොකද්ද මාකට් එකේ ස්ට්‍රක්චර් එකට වෙලා තියෙන්නේ කියලා. ඔයාලට අවබෝධයක් ගන්න ඕන නම් මේ වගේ ටක් ගාලා මේ ටික ඇඳගත්ත කැන්ඩල් ස්ටික් අස්සේ මුල් කාලේ හොයන්න අමාරුයි නම් පාර්ට් ටූල් එකෙන් මේ වගේ ඇඳගත්තා. ඇඳලා අරගෙන මේක මේ වගේ බැලුවා මේ තිබ්බ වාගේ අන්තිම පොයින්ට් එක නේද? මෙතන HRL සෝරි යන්න එපා. මෙතන ඔයාට පොඩි බ්‍රේක් එකක් තියෙනවා නේ බ්‍රේක් එකක් තියෙනවා. ඉතින් මේක නෙවෙයි අපි ගන්නෙ. මෙන්න මේක තමයි අපිට හරියටම අපේ ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ මෙන්න මෙතන. තමයි හරියටම ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ. මෙතනින් නෙවෙයි මේක නෙවෙයි. මෙතනින් තමයි හරියටම ස්ට්‍රක්චර් එක වෙනස් වෙන්නේ. මෙතනින් එහාට ඔයාට ස්ට්‍රක්චර් එක වෙනස් වුණා කියලා හිතාගෙන ඔයාලට මෙහෙම එන්ට්‍රි මම එනේවා මම එන්ට්‍රි එහෙම ගන්න පුළුවන්. ඒ සියලුම දේවල් අම්මෝ ඉතින් පෙර පාසල් දරුවෙකුට වගේ අපේ මෙන්ටර් මේක ඇතුලේ ඔයාට පැහැදිලි කරලා දෙනවා. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා. හරි. එහෙනම් ඔන්න පාර්ට් ටූල් එක ඔය විදිහට තමයි යන්නේ. හරි අපි යමු නෙක්ස්ට් එකට. ඊට පස්සේ මෙතන මම වඩුවා මේ රෙක්ටැන්ගල් එක මම ඇදලා පෙන්නුවේ නැහැ. ඔයාලට FVG එකක් වගේ මාක් කරගන්න ඕන නම් රෙක්ටැන්ගල් එක ගත්තා. මේ වගේ නේද? FVG එකක් ඔන්න ඔය වගේ මාක් කරගන්න පුළුවන්. ඊට පස්සේ රෙක්ටැන්ගල් එකේ මේ මැද මිඩල් රෙක්ටැන්ගල් එකත් පොඩ්ඩක් මොඩිෆයි කරගන්න පුළුවන් ඔයාලට ඕන නම් මෙන්න මේ මිඩල් ලයින් එකට පොඩි ටික් එකක් දාලා මිඩල් ලයින් එකක් දාගන්න පුළුවන්. මිඩල් ලයින් එක දාලා තියාගන්න හොඳයි සාමාන්‍යයෙන්. ඒ කියන්නේ ඕක වැදගත් වෙන්නේ මොකද්ද? අපි ඔයාගේ PDR එකක් විදියට liquidity void එකක් වැඩ කරන තැනකදී liquidity void එකෙන් 150ක් මාකට් එක ආවා කියන එක ඔයාලට ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් මම ඔයාලට පෙන්නන්නම් කො එකක් මෙතන liquidity void යන්නේ තියෙන්නේ. හරි. මෙතන liquidity void එකක් තියෙනවා. ඒතර මේ liquidity void එකේ මෙන්න මෙහෙම මෙතෙන් යනකම් උඩටම යනකම් liquidity void නේ. දැක්කද? නේ මම නිකමඩ කිව්වේ 150 කතන්දරයක් මම නිකමඩ කිව්වේ PDR එකක් විතර liquidity void එකක් ගත්තොත් 150ක් ආවා කියන තැන මෙන්න මාකට් එක ගියා මෙන්න liquidity void එකේ 150 ටච් කරා. ඒකට ඔයාලට මේ අර ඔයාගේ රෙක්ටැන්ගල් එකේ මිඩල් ලයින් එක දාගෙන තියාගත්තා නම් ඔයාලට ලේසි සහ රෙක්ටැන්ගල් එකේ මේ තද කලර්ස් දාගන්න යන්න එපා අස්වලට අමාරුයි. මෙතන බෑග්ග්‍රවුන්ඩ් එක දාලා ඔයාලට කැමති කලර් එක දීලා මෙතනින් මෙන්න මේ යටින් මේ ඔපාසිටි එකෙන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට බෑග්ග්‍රවුන්ඩ් එක පේන විදිහට මේ ඔපාසිටි එක අඩු වැඩි කරලා හදා ගන්න. ඔපැසිටි එක හදාගත්තකින් පස්සේ ඔයාලට හිතනවා නම් රෙක්ටැන්ගල් එකෙත් මේ ෆෝමැට් එක නිතරම වෙනස් වෙයි කියලා මෙතෙන්ට ගිහිල්ලා ටෙම්ප්ලේට් එකක් විදිහට සේව් ඇස් දීලා ඔයාලට දෙන්න පුළුවන්. දැන් ඔයාලට මේක තව දෙයක් මම කියන්නම්. ඔය එක මොකක්ම මතක් වෙන දේවල් ටික කියාගෙන යන්න ටෙම්ප්ලේට් එකක් දෙද්දි දැන් මෙතන ඔයාට ඕන නම් මේකට සේව් ඇස් දීලා දැන් හිතන්නකෝ දැන් මේක දැන් අපි මෙතන ලික්විඩිටි වොයිඩ් යන්නේ මාක් කරේ. එතකොට මෙතන ටෙක්ස්ට් එකක් දීලා මම මේ ටෙක්ස්ට් එකට දෙනවා මේක ලික්විඩිටි වොයිඩ්. ලික්විඩිටි වොයිඩ් කියලා දෙනවා. ලික්විඩිටි වොයිඩ් කියලා දීලා එතකොට මේ මට මේ ලික්විඩිටි වොයිඩ් කියන එක මේ යටින් බොටම් එකේ තමයි පේන්න ඕනි. බොටම් එකේ රයිට් සයිඩ් එකේ පේන්න ඕනි. ඒක දීලා මම මේක සේව් ඇස් කරන ටෙම්ප්ලේට් එකක් විදිහට මොකද්ද? ලික්විඩිටි වොයිඩ් කියලා. ටෙම්ප්ලේට් එකක් ගහ ගන්නවා. ටෙම්ප්ලේට් එකක් ගහුවකින් මේකේ ඕකේ කරාකින් පස්සේ ඊළඟට මට තව ලික්විඩිටි වොයිඩ් එකක් තියෙන තැනක් අපි නිකන් බලාගෙන ගියොත් නේ හොඳ තැනක් නිකන් චුට්ටක් මම පෙන්නන්නම් මේක මට මේ බොක්ස් එක අරගන්න ඕන හින්දා ටිපොයිඩ් FVG දෙක තුනක් එක ළඟ තියෙන තැනක් හෝ ටංගල අපිට අහුවෙන්න හොඳ උදාහරණයක් අපිට තැනක් තියෙනවා නිකන් මෙතන ඉතින් ඔව් මෙතන නිකන් පෙන්නන්නම් අවුලක් නැහැ නේ දැනට ඔයාලා එක මතුව ලයිසන්ස් තියෙනවානේ මේ හරි ඔය මෙතන නම් RDRB වගේ දේකුත් කරලා තියෙනවා කමන්නේ. ඒතකොට මෙතන මාකට් එක බැලන්ස් කරලා තියෙන වෙලාවක අපිට හිතන්න අමාරුයි 50% එකට එයි කියලා. මම මේක ගත්තා. මෙතනින් දැන් මෙතෙන්ට ඔන්න ඔය වගේ මගේ ලික්විඩිටි වොයිඩ් එක කොහොම එකක් මාක් කරගත්තා. දැන් මේක ලික්විඩිටි වොයිඩ් නම් ඔයාලට තියෙන මෙන්න මෙතනින් ගියා. මේ ලකුණ ක්ලික් කරා. මේ ලික්විඩිටි වොයිඩ් කියන එක දුන්නාම මෙතන
හරි ලික්විඩ් වොයිඩ් කියන එක එනවා. ඉතින් හරි සරලයි, ලේසි, ආස හිතෙනවා, ලස්සනට මේ වැඩේ කරගෙන යද්දි. ඉතින් පුළුවන් තරම් ඉගෙන ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ. හරි. එහෙනම් තව මොනවා හරි ඔයාලට මිස් වුණා දේවල් තියෙනවා මෙතන. ඒ ඇති මේ ෂේප් එකයි මේ දෙකයි ඇති මෙතන. මෙතෙන්ට ගියොත් ටෙක්ස්ට් එක තියෙනවා ඔයාලට මොකක් හරි නෝට් එකක් දාලා තියාගන්න ඕන නම් මෙතන මේ ටෙක්ස්ට් එකක් අරගෙන ටෙක්ස්ට් කියන එක නේ අරගෙන නෝට් එකක් දාලා බලන්න නිකන් ඔයාලට චෙක් ලිස්ට් එකක් දාගන්න ඕන නම් අපි දානවා චෙක් එහෙම නැත්නම් මෙතන දානවා wait till Asian session. Asian session එක ඉවර වෙනකම් පොඩ්ඩක් ට්‍රේඩ් කරන්න එපා බලන් ඉන්න සඳ දවසේ කියලා පොඩ්ඩක් නෝට් එකක් දාගෙන තියාගන්නවා. ඒ වගේ දෙයකට ටෙක්ස්ට් එක දාගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ තව ඔයාලට කියන්න දෙයක් මෙතන මේ කියලා ලොකු දෙයක් නැහැ වාට කියන්න මට. මෙතන ලොකු දෙයක් නැහැ කියන්න වාට මට. zoom එක තියෙනවා මැග්නට් එකක් මම ලොකුවට කියන්න යන්නේ නැහැ. හරි. ඔයාලට අවශ්‍ය නම් තව පොඩි දෙයක් දැන් හිතන්නකෝ මම මෙතන මෙහෙම අඳිනවා. ඔහොම එකක් අඳිනවා. ඊට පස්සේ මේව ගහලා තියෙනවා. හරි. ඊට පස්සේ පාත් ටූල් එක කොහොම? පාත් ටූල් එකේ පාත් ඇඳලා තියෙනවා. කොහොම පාත් ඇඳගෙන තියෙනවා. හරි පාත් එක. දැන් මේ හැමදේම කරලා තියෙනවා chart එකේ. දැන් live chart එක නෙමෙයි. දැන් මේක මට නිකන් දැන් එකපාරම ටිකක් ක්ලියර් පික්චර් එකක් නෑ වගේ නම් ඔයාලට පුළුවන්. මෙතන මේ වාට පේනවනේ පොඩි ඇහැක් එක්ක පොඩි අයිකන් එකක් තියෙනවා. ඕකට ක්ලික් කරපුවම මේ ඔක්කොම එයා හයිඩ් කරනවා. හයිඩ් කරාම ඔයාලට ටක් ගාලා කැන්ඩල්ස්ටික් ටික මොකක්ද කියලා ක්ලියර් පික්චර් එකක් ගන්න පුළුවන්. ආයෙ ඕන නම් මේ විදිහට එනවා. ඩිලීට් කරන්න ඕන නම් මේ මම අර කලින් කිව්වා වගේ මම එකක් කරගත්තා. ඩිලීට් කළා දැම්මා. ඊට පස්සේ ඊට අමතරව ඔයාගේ ඩිලීට් කරපු දේවල් ඔයාට ලොක් කරගන්න ඕනි කමක් තියෙනවා නම් දැන් අපි ගත්තොත් මෙතන මට රෙක්ටැන්ගල් එකක් මේ වගේ නේ සුපර්බ් කී ඒරියා එකක් මේ වගේ සුපර්බ් කී ඒරියා එකක් අමුණොත් IFEG FEG Reaper BPR ඔක්කොම තියෙන මේ වගේ කී ඒරියා එකක් වඩ හම්බුනොත් නේ ඔයාට ඕන නම් ටික කාලයක් ඒ කියන්නේ ටික කාලයක් මේක ඔයාට පේන්න තියාගන්න ඕනි කමක් තියෙනවා ඔයාට පුළුවන් මේක දාලා මෙතනින් ලොක් කරන්න ලොක් කරතර ඔක්කොම ටික ලොක් වෙනවා හැබැයි දැන් ඔහොම ලොක් කරොත් මේ ඔක්කොම ටික ලොක් වෙනවා එහෙම යන්නේ මේක විතරක් ලොක් කරන්න ඕන නම් මෙතනින් ලොක් කරලා දාලා මේක මොකද ඔයාට අර වැදගත් වෙන හොඳ මේ PDR එකේ එකක් ඉඳ ටික කාලයක් තියාගන්න වගේ ඕන නම් එහෙම යන්නේ නැති වෙන මෙහෙම ලොක් කරලා තියාගන්න පුළුවන් ඊට පස්සේ ලොක් එක ඇරියා ඩිලීට් කරන්න ඕන නම් ඩිලීට් කරලා දැම්මා හරි නේද හරි එතකොට එහෙනම් ට්‍රේඩින් view එකේ කියන්න ඕනේ දේවල් ගොඩාක් දේවල් මම කියලා ඉවරයි හරි තව චූටි දෙයක් කියන්නම් ඔයාලට ඒකට මට පොඩ්ඩක් මෙතෙන්ට යන්න එනවා අලුත් ට්‍රේඩින් view එකක් ඕපන් කරගන්න වෙනවා ට්‍රේඩින් view ට්‍රේඩින් view එකට ගියා ඉල්ල ට්‍රේඩින් view එකට ගියා ට්‍රේඩින් view ඕපන් වෙනවා එතකොට මම ඔයාලට කිව්වා නිතරම අපි මෙතන මේ සර්ච් බාර් එකේ නේද සර්ච් බාර් එකේ සර්ච් කළා තමයි ගන්න කියලා දැන් ඔයාලට දැන් මෙතන කියන්න මේ ලෝඩ් වෙන ප්‍රශ්නක් තියෙනවානේ සිග්නල් ප්‍රශ්නක් තියෙනවා දැන් මෙතන මේ GBP USD කියලා සර්ච් කළොම ගන්න ගියාම යම් කිසි වෙලාවක් යනවා ඔයාට කරන්න තියෙන්නේ ඔයාට මේක මෙහෙම GBP USD මේ one day chart එක ඔයාට පේනද ඉස්සරහින් මේ පොඩි රෙඩ් මාක් එකක් තියෙනවා මම මේක මෙන්න මෙහෙම රෙඩ් මාක් කරගන්න මට ඕනේ පාර රෙඩ් වෙන්නේ මෙතනින් රෙඩ් වෙන්නේ නැද්ද නෑ ස්ට්‍රක් වුණා චූටි වෙලාවක් දෙන්න හරි ගයිස් පොඩ්ඩක් ස්ට්‍රක් වීමක් වුණා හරි මේ මෙතන මෙන්න මේ වගේ මම මෙන්න මේ වගේ ෆ්ලැග් එකක් දාන්න තියෙනවා මට ඕනි ටිකක් මම මෙහෙම ෆ්ලැග් කරගෙන තියෙනවා මට ඕනි බ්‍රෝකර්ස්ලාගේ මට ඕනි chart ටිකක් ෆ්ලැග් කරගෙන තියෙනවා එතකොට ආයි දැන් ඔයා ට්‍රේඩින් view ගිහිල්ලා ආයි මෙතන සර්ච් කර නම් මං ඉන්න එපා ඔයාට පේනවා මෙතන පොඩි අයිකන් එකක් තියෙනවා මේ වගේ watch list එක කියලා අපි කියන watch list එක ක්ලික් කරන්න මේක ක්ලික් කරාම ඔයා රෙඩ් ලිස්ට් කරගත්ත ඔයාට අවශ්‍ය ටික මෙතන එනවා ටක් ගාලා ඔයාට මෙතනින් ඔයාට අවශ්‍ය chart එක ඕපන් කරගන්න පුළුවන් එහෙනම් ලෙසන් එක දිග වැඩි වුණාද මන්දා කමන්නේ එහෙනම් හැමෝටම ජය වේවා මෙතනින් අපි ලෙසන් එක ක්ලෝස් කරලා දානවා හැමෝටම ජය වේවා